හැමෝටම සුබදෑසනක්. අපි මේ ඉන්නේ උඩුදුම්බර. දැන් වෙලා 8:00 විතර ඇති. අද අපි මේ යන්නේ නකල්ස්වල තියෙන තවත් එක් විශේෂ කන්දක්. ඒ තමයි දුම්බානාගල. අපි මේ ඉන්නේ උඩුදුම්බර බීමුරේ පාරේ දැන්. කොහොම ලස්සන පාරක්. නකල්ස් රක්ෂිතය මැදින් තමයි මේ පාර වැටලා තියෙන්නේ. දුම්බානාගල කියන්නේ නකල්ස්වල තියෙන 7 වෙනියට උසම කන්ද විදිහට සලකනවා. මේක උස ආසන්නයෙන් මීටර් 1600ක් විතර වෙනවා. බොහොම ලස්සන සුන්දර කන්දක්. ඒ වගේම අනෙක් කඳුවලට සාපේක්ෂව පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් කන්දක්. කොහොම වුණත් නකල්ස් වලට අයත් කඳු වලින් ගොඩක් කඳුවලට ඇතුළු වීම තහනම්. ඉතින් මේ කන්දටත් යනවා නම් වනජීවි දෙපාර්තමේන්තුවේ අවසරයක් හෝ ඉතාල නිලධාරීන් දැනුවත් කළ යන තරමට හොඳයි. දුම්බානාගල එනවා නම් ඔයාලා එන්න ඕනේ මහනුවර මහියංගනේ පාරේ. ඔයාලට හම්බ වෙනවා උඩුදුම්බර ටවුන් එක. එතනින් තියෙනවා උඩුදුම්බර මීමුරේ පාරේ. මේ මීමුරේ පාරේ සාමාන්‍ය කිලෝමීටර් 10ක් 12ක් ආසන්න දුරක් යන්න ඕන හයික් එක පටන් ගන්න තැනට. සොබා සෞන්දර්යය විදින පුළ ලස්සන පාරක් තමයි මේ මීමුරේ පාර. මේ පාර යන ගමන් ඔයාලට දෝතුළු කන්ද, ඊස්ටර්න් යුනිවර්ස් එන්ඩ් එක, ඒ වගේම අට්ටල මිට්ටු හේවත් කොබෝල්ස් කැප් එක, එතනින් එහාට ගියොත් මීමුරට යනකල් යන්න පුළුවන්. ඉතින් මේ තැන් ගොඩක් මෙහාට එන කට්ටිය අතර ජනප්‍රියයි. බොහොම ලස්සන තැන්. ඒ වගේම තව දෙයක් තියෙනවා මේ පාරෙම ඊස්ටර්න් යුනිවර්ස් එන්ඩ් එකට ඇවිල්ලා ඔයාලා ටිකට් එකක් අරගෙන එතනින් අට්ටල මිට්ටුවට ඇවිල්ලා මීමුරේ පාරේ තව ටිකක් ගියාට පස්සේ ඔයාලට යන්න පුළුවන් වෙනවා කුමුග්ගොල්ල වෙඩිලුණු ගහවට. ඉතින් එතනත් ලොකුවට ජනප්‍රිය තැනක් නෙවෙයි. නමුත් දැන් ටිකක් ප්‍රසිද්ධ තැනක්. ඉතින් එතනත් බලලා ඉන්න බොහොම ලස්සන තැනක්. මේ පාරේ යද්දි මේ පේන්නේ නවනගල කන්ද. එමත් නැත්නම් ගොඩක් අය කියන්නේ JR කන්ද කියලා. ඒකට හේතුව තමයි මේ කන්දේ හැඩය. හිටපු ජනාධිපති කෙනෙක් වන JR ජයවර්ධනගේ මූණේ හැඩය සහ නහයේ හැඩයට සමාන කන්දක් කියනවා. ඊට අවුරුදු 2කට විතර කලින් අපි මේ කන්ද ගියා. ඉතින් වීඩියෝස් තියෙනවා නම් බලලා ඒකෙත් වීඩියෝ එකක් දාන්න. ඉතින් දැන් අපි කොබෝල්ස් කැප් එකට ගොඩක් ළඟයි. බයික් කොබෝල්ස් කැප් එකට නිකල් යන්නේ නැහැ. ඊට කලින් මගේ බයික් දාලා අපි කන්ද යන්න පටන් ගත්තා. දුම්බානාගල කන්දට යන නිශ්චිත පාරක් නම් හොයාගන්න ටිකක් අමාරුයි. මුලදී ටික සාමාන්‍යයෙන් හොයාගන්න පුළුවන්. මොකද මෙහි එන්නසල් වගාව ලොකුවටම කරනවා. ඉතින් එන්නසල් කඩන්න යන මිනිස්සු ඇවිල්ලා ඒ හරිය පාර හොයාගන්න පුළුවන්. ඒත් ටිකක් උඩට යද්දි නම් පාර හරියටම හොයාගන්න ටිකක් අපහසු වෙනවා. කොහොම හරි අපි පැය 2ක විතර පොඩි හයික් එකකින් පස්සේ කන්ද මුදුනට ලං වුණා. අද හොඳට පායන දවසක්. ඒ නිසා වැඩියෙන් ඇස්සෙන් කරදරයක් වුණෙත් නැහැ. කූණැල්ලුන්ගෙන් ලොකු කරදරයක් වුණෙත් නැහැ. අවසානයේ අපි කන්ද මුදුනට වුණ ආවා. හොඳ 360 view එකක් බලා ගන්න පුළුවන් කන්දක් තමයි මේක. මේ පේනවා වගේ නකල්ස් වල ලොකු රේන්ජ් එකක් අද හොඳටම අපිට බලා ගන්න පුළුවන් වුණා. නමේම තියනවා වගේ හැම වෙලේම මේ කන්ද දුම් වලින් වැහිලා තියෙන්නේ. දුම් බාලා තියෙන්නේ. ඒත් අපේ වාසනාවට ආද මුළු වටපිටාවම හොඳටම ක්ලියර්. ඒ නිසා මේ කන්දට පේන කඳු ටික මම දැන් ඒකින් එක පෙන්නන්න. මේ තියෙන්නේ අලුකල් කන්ද එක්ක තියෙන 5 peaks. එහෙමත් නැත්නම් නකල්ස් කඳු පහ. ඔය ඈතින් පේන්නේ වෙලංගොල්ල පතන යහංගල කන්ද යද්දි බලා ගන්න පුළුවන් ලස්සන තැන්නක්. නකල්ස් වල අලි බලා ගන්න පුළුවන් තැනක් විදිහට මේක එන ප්‍රසිද්ධයි. ඒ වගේම ඔය පතන පිටපස්සෙන් පේන්නේ මහියංගනේ සයිඩ් එක. මේ තුනිස්කර නකල්ස් වල තවත් දැවන්තේ තුනිස්කර දෙනවා නම් ලෙබනන් වත්ත පැත්තෙන් ඇවිල්ලා කේම්පි වාඩිය හරහා එන්න පුළුවන්. නැත්නම් ඇටන් වල දූලි ඇල්ල මාර්ගෙන් එන්නත් පුළුවන්. ඉතින් ටිකක් අමාරු හයික් එකක් මේ තුනිස්කර හයික් එක. මේ පේන්නේ තෙලමුගලයි කනවිද්දාගලයි කෙහෙල්පත්දෝරුව කන්ද යද්දි මේ කඳු දෙක හොඳට බලා ගන්න පුළුවන්. මේ පේන්නේ ලකේකලත් ගොඩක් ප්‍රසිද්ධ කන්දක්. නකල්ස් වලට අයිති ලස්සන දියැලක් වෙන ගැරන්ඩි ඇල්ල උඩ තියෙන තැන්න තමයි මේ පේන්නේ. මත්නම් ගැරණි කළ පතන. මේ ෆොටෝ එකකට හොඳට බැලුවොත් පේන්නේ කලින් දවසේ කැම්පින් කරපු සෙට් එක මේ තැන්න උඩ ඉන්නවා. මේ ෆොටෝ එකේ ඈතින්ම පේන කන්ද තමයි මුන්නස්ගිරි කන්ද. මම කලින් කිව්වා වගේ අපි ආවේ වටපිටාව හොඳට ක්ලියර් දවසක. ඒ නිසා ගොඩක් කඳු බලා ගන්න පුළුවන් වුණා. කලින් අපි දැක්කේ නකල්ස් වල තියෙන කඳු සෙට් එක. ඉතින් ඒ කඳු වලට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් තියෙන නූරෙලිය බදුල්ල පැත්තෙන් පේන කඳු. අපිට කුකුලාගල මහ කුඩුගල වගේ කඳු ගොඩක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆොටෝ එකේ ලංකාවේ උසම කන්ද වන පිදුරු තලාගල කන්ද. කඳ උඩ තියෙන ටවර්ස් උත් මේ ෆොටෝ එක වලට බලා ගන්න පුළුවන්. මේ ඉන්නේ අපිට කන්දේ හම්බුන යාළුවේ ග්‍රීන් පිට් වයිපර් එහෙම නැත්නම් පලාපොළඟ. කොහොම හරි අපි කන්ද උඩ පැය 2ක් විතර ඉඳලා පල්ලෙහාට බහින්න පටන් ගත්තා. පැය එකමාරකින් වගේ අපි පල්ලෙහාට ආවා.
කියන්න ඕන කන්ද නම දුම්බානාගල වුණාට නමේ තින විදිහට හැම වෙලෙම මේක දුමෙන් වැහිලා තියෙන්නේ. කොහමද අපි කියපු දවසේ නම් බොහොම ක්ලියර් දවසක් වුණා. මේ පේන්නේ දුම්බානාගල පීක් එක. ඔන්න ඔය විදිහට තමයි අපි දුම්බානාගල හයික් එක ඉවරුනේ. අපිට නැවත උඩුදුම්බරට එද්දී මේ විදිහට ලස්සනට යහංගල පෙනුණා. එන පාරේ අපිට ලස්සන දිය පාරක් හමුණා. ඉතින් ඒකෙන් මොන කටේම හොදගෙන තේ එකක් එහෙම බීලා අපි උඩුදුම්බරට එන්න පිටත් වුණා. ඔන්න ඔය විදිහට අපේ ගමන නිමා වුණා. මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න, comment එකක් දාන්න, share කරන්න. ජය වේවා.